සුබ දවසක් ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් හැමෝම හොඳින් පරිස්සමට ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න මේ මගේ ලිප්ටික් ප්ලාන්ට් එකේ මේ දවස්වල මල් ගොඩාක් හැදිලා. ඉතින් ඒක මට ඔයාලටත් පෙන්වන්න ආස හිතුණා. මම මේ විඳින ලස්සන ඔයාලත් දකින්න ආස ඇති කියලා හිතුණා. ඉතින් බලන්නකෝ මේ ප්ලාන්ට් එකේ හැම ඉත්තකම හරිම ලස්සනට රතු පාටට මල් හැදිලා. ඉතින් කොච්චර බැලුවත් මේක එපා වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් ආස හිතෙනව නේද මේ විදියට ලස්සනට මල් පිපෙනවා දැක්කම. ඉතින් ඔයාලටත් ආස හිතෙනවා. ඉතින් මමත් දවසට කීප සැරයක් මේ ප්ලාන්ට් එක ළඟට ඇවිල්ලා මේ ලස්සන බල ඉන්නවා. ඉතින් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ඉතින් තමන් සාත්තු කරලා මේ විදියට හදාගන්න පැලේක මේ විදියට මල් ආවහම ඉතින් ඒක කොච්චර සතුටක් දැනෙනවද කියලා ඔයාලත් දන්නවා. ඉතින් ඔන්න බලන්නකෝ මේකේ ලස්සන. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේ ලිප්ස්ටික් පැල ඉතින් හදාගන්න අපිට ගොඩාක් පහසුයි. ඉතින් මේ තියෙන්නේ මං කලින් ඔයාලත් එක්කම වීඩියෝ එකකින් පොඩි පැල හිටව ගත්තා මේ පෝච්චි වල. ඉතින් ඔන්න ඒවත් දැන් හොඳට හැදිලා මේ හරි සරුවට ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් මේ පොත් තුනේ පැලත් ඉතින් දැන් තව ටික දවසක් ගියාම මට මේ වගේ මල් ලස්සනට දේවි. ඉතින් මං ආසාවෙන් බලන් ඉන්නවා මේවායිත් මල් හැදෙනකන්. ඉතින් ලිප්ටික් පැල කරන්න හරිම පහසුයි. ඉතින් කිසිම මේ කරදරයක් නැහැ. මේක නිකම්ම වැලි වල ඉඳුවම පැලවෙනවා. ඉතින් මේ තියෙන්නේ තවත් ඒ වගේ මම හිටව ගත්ත පැල දෙකක්. ඉතින් බලන්නකෝ මේ පැලවලත් මල් ඇවිල්ලා. පැලේ චූටි උනත් මලුත් ඇවිල්ලා. ඉතින් මේ හොඳට හැදිලා දළු දාලා තියෙන්නේ දැන් මේවා. මේවත් වෙන පොට් වලට දැන් මාරු කරගන්න ඕනේ. ඉතින් ওই විදියට. ඉතින් මේ පැල ටිකත් ඉතින් ඔන්න මං බොහොම සරලව තමයි එල්ලුවේ මේවා. මේ හැඟින් පොට් ගන්න තරම් ලොකු වියදමක් දැරුවෙත් නැහැ. මේ පෝච්චි තුනටම ඉතින් මට ගියේ රුපියල් 100ක් විතරයි. ඉතින් ඒක මේ විදියට නූල් ටිකක් දාලා මම ඒ ටිකත් ඉතින් එල්ලගත්තා. ඉතින් අපිට මේ දේවල් වලට ඇත්තටම ලොකුවට වියදම් කරලා ලොකුවට එහෙම පෝච්චි අරගෙන එහෙම හිටවන්න අවශ්‍ය නැහැ. ඉතින් බොහොම සරලව තියෙන විදියට මේ දේවල් හිටව ගත්තාම ඉතින් අපිට බොහොම ලස්සනට මේවා හදාගන්න පුළුවන්. ඉතින් ලොකු මුදල් නාස්තියක් කරන්නේ නැතුව ওই විදියට. ඉතින් මෙන්න මේ ජර්බෙරා පැලෙත් මං කලින් ඔයාලත් එක්ක මේකට පොහොර දාලා සාත්තු කරා. ඔන්න දැන් එයත් ඉතින් ලස්සනට මල් දෙන්න අරගෙන මට. ඉතින් දැන් මේ මල පර වෙනකොට ඔන්න දැන් මේකේ තවත් පොහොට්ටුවකුත් ඇවිල්ලා. ඉතින් මෙයත් මගට මම එච්චර මේ අත්හැරලා දාපු හිටපු පැලයක්. කලින් එච්චර මල් හැදුනේ නැති හින්දා මම ඒකට එච්චර සාත්තු කරෙත් නැහැ. ඉතින් පස්සේ මටම හිතිලා ආපහු මේක හොඳට හිටවලා ඔන්න දැන් සාත්තු කරා. ඉතින් මෙයා මට පැල ටිකකුත් දීලා තිබ්බා. ඔන්න ඒ පැලත් මම මේ විදියට වෙන පොට් වල හිටව ගත්තා. ඉතින් පහුගිය දවස් ටිකේම පෑවුම හින්දා ටිකක් තනකොළ අපේ වේලෙන්නත් ගිහින් තිබ්බේ. ඉතින් ඔන්න ඒත් කීප දවසක් අපිට වැස්සා. ඉතින් ඔන්න ඒ වැස්සට තනකොළ හොඳටම හැදුනා. දැන් කොළ පාටට හරි ලස්සනට තියෙනවා. ඉතින් මහත්තයා තනකොළත් කැපුවා ගාඩන් එකේ. ඉතින් තනකොළ කපලා ලස්සනට තියෙනකොට ඉතින් ගාඩන් එක හරිම ලස්සනයි, පිළිවෙලයි, නීට් එකට ඉතින් තියෙනවා. ඔන්න ඔය විදියට ඉතින් හරිම ආසයි මෙහෙම තියෙනකොට ඉතින් බලන් ඉන්න ගාඩන් එකේ ලස්සන. ඉතින් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබම සුබ ලස්සන දවසක් වේවා.